බුදුන් පල්ලා කියලා දිවුරන්න එපා. ළඟදීන් කසාද බැඳලා අවුරුදු 2කමාරක් ගිහිල්ලත් ඒ දුවයි පුතයි තැන් දෙකක ඉන්නේ. කසාද බැඳලා අවුරුදු 2ක් වෙලා තවම එක ගෙදරක ඉඳලා නැහැ. ඊට පස්සේ අම්මලා කියනවා මේ කසාද කඩා ගන්න එපා කියලා ගෙදර අය බලපෑම් කරනකොට අම්මලා ඔක්කොම අඬනකොට අර කෙල්ල බුදුරජාන් වහන්සේට ළඟට ගිහිල්ලා කිව්වා බුදුන් පල්ලා මං කොහොම හරි මේ කසාදේ ඉන්නම් හරි දැන් ඔය අඬන එක නතර කරන්න කියලා. ඔන්න එකපාරක් දිවුරුවා. ආයේ දැන් අර ගොල්ලව වෙන්න බෑ. මොන ගෙහින්ද ඇයි යන්නේ ඔයා කියලා කතා කරනකොට එකපාරම මේ කොල්ලයි කනට ගහනවා. ඇඟ හූරනවා. දැන් මන් ළඟට ආව කතා කරන්න. එතකොට මේ අත කොල්ලගේ අත් වෙලම තුවාලා මූණේ තුවාලා අවුරුදු 2කමාරක් කොල්ල ගුටි කනවා. ඊට පස්සේ කවුරුවත් කෙල්ල ආදරෙත් නැහැ. ගෙදර ඔක්කොමත් එක්ක කතා කරලා කිව්වා දැන් මේක මහා අපායක් වගේ විඳවනවනේ. එහෙම නෙවෙයි. දෙන්නත් තමන්ගේ චරිතෙත් රැකගෙන ඉන්න නිසා ගෑනු ළමයා තව මේ උසස් අධ්‍යාපනය ලබන නිසා එහෙනම් ඔයාලා ඔක්කොම කැමති නේ. ඔයාලා එහෙම විසඳුම මොකක්ද? ඒක ගෑනු ළමයා කිව්වා මට එකම විසඳුම මේ ඩිවෝස් වෙන්න ඕන. ඊට පස්සේ ඔක්කොම සාකච්ඡා කරලා ඔක්කොම එක තීරණයකට ආවා ඩිවෝස් වෙනවා කියලා. ඔන්න ඩිවෝස් වෙන්න සියලු කටයුතු සූදානම් වෙලා තියෙද්දී එක්කවනේ ඕනේ කියලා කෙල්ලට හිතෙනවා. දැන් ඔච්චර සාකච්ඡා කළා අච්චර විසඳුම් අරන් ලෝයස්ලට කතා කරලා ආයෙත් අර ප්‍රශ්නේ පළවෙනි තැනට එනවා. මොකද්ද හේතුව? බුදුරජාණන් වහන්සේ ළඟ දිවිරුවා මෙයාත් එක්ක විවාහය කඩා ගන්න නැහැ කියලා. දැන් හොඳම විසඳුම ඩිවෝස් වෙන තැනට ඇවිල්ලත් විසඳ ගන්න බෑ. ඒ නිසා මේ පිළිම වහන්සේ නමක් කියන්නේ කවදාවත් ලව් පළහිලව් වලට ප්‍රේම පළහිලව් වලට දිවුරන්න එපා කවදාවත්. මේ ඉස්කෝලේ යන වයසේ තරුණ වයසේ හිත් වලට එන ආදරේ දෙනහසව ඔය හැටි කල් තියෙන්නේ නැහැ. තමන්ට හොඳ කෙනෙක් පේනකල් මෙයා හොඳයි කියලා පේනවා. ඊට වැඩි හොඳ කෙනෙක් දැක ගමන් මෙයා අත්තරින අරයාගේ පැත්තට හිත යනවා. දිවුරන්න එපා දුවේ කවදාවත්. මේ පිළිම බුදුරජාන් වහන්සේ කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. ඒකයි මේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා සංවර වෙන්න ගන්න කිව්වේ ශක්තිය. වැරදි අඩුපාඩු වලින් මිදෙන්න ශක්තිය ගන්න කිව්වේ ඒකයි. විශ්වවිද්‍යාලයේ උගන්වන ගුරුවරියක් කතිකාචාර්යවරියක් මාව මොන ගෙහෙන්න ආවා. ඇය තරුණයි. ඇගේ යාළු වෙලා බඳින්න හිටපු තරුණයා ඊටමත් ගුණ යහපත් කෙනෙක්. පන්සිල් පද පහම රකින්න ගොඩාක් පින් කරන කොල්ලෙක්. හැබැයි ඇක්සිඩන්ට් එකකින් කොල්ලා මැරුණා. දැන් මේ ගුරුවරිය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ එයා මැරුණා මම මගේ පණට වැඩිය එයාට ආදරේ. නමුත් මට ඇඬෙන්නේ නැහැ. දුක හිතෙන්නේ නැහැ. කියලා එයාගේ ಗುಣ කියනවා. එතකොට එච්චර එයාට ආදරේ නම් එච්චර එයාට ಗುಣ කියනවා නම් අඩුම තරමේ ධර්මයෙන් හිත හදාගත්තත් ඇහැට කඳුලක් හරි එනවා. මේ කෙල්ලගේ එන්නේ නැහැ. ටිකක් වෙලා කතා කරගෙන එකපාරම මේ ඇස් දෙක පියාගත්තා. එකපාරම ඇඟෙන් කෙනෙක් ආවා. අර මැරිච්ච කොල්ලා මේ කෙල්ලගේ ඇඟේ ඉන්නවා. ඊට පස්සේ ඇහුවා මේ ඔය කවුද? ඊට පස්සේ කිව්වා දැන් ඔය කිව්ව කෙනා තමයි මම. ඊට පස්සේ මං තමයි කිව්වා මෙයාට අඬන්න දෙන්නේ නැත්තේ. ඊට පස්සේ කිව්වා ඔයා හොඳ තැනක ඉපදුන්නේ නැද්ද මේ පන්සිල් රැකගෙන? කිව්වා අනේ මට පහළ වෙලා තියෙන විමානේ රත්තරන් කිව්වා. වලාකුළු මැද පාවි රත්තරන් විමානේ අර තියෙනවා පේනවා කිව්වා. ඊට පස්සේ මං කිව්වා මේ නවදොරකින් අසූචි වැగిරෙන
මේ ගඳ ගහන නර ශරීරයකට නහයට හොටු ඇවිල්ලා කොණ්ඩේ අවුල් වෙලා ඇඟේ දාඩිය දාලා හැම වෙලාවෙම හොදන්න තියෙන පුංචි කාලේ ඉඳලා දත් මැදලා එකපාරක් දත් මැද්දේ නැත්තම් කටේ ගඳ මේ වගේ ශරීරයක මොකද මේ ඉන්නේ ඇහුවා රත්තරන් විමානයක් පෙනිපෙනි විමානෙට යන්න හදනකොට මේ ඇඟට කාන්දම වගේ ඇදෙනවලු මං ඇහුවා ඇයි ඒ කියලා අපි දෙන්න යාළු වෙලා ඉද්දී මැරුණත් අපි එකට ඉමු කියලා පඳුරක් ගැට ගැහුවා කිව්වා බෝධියක් ළඟ. ඒ ඇදෙනකොට පඳුර පේනවා කිව්වා ඇහැට. අර අමනුෂ්‍ය කියේ. දැක්කද දුවේ පුතේ පඳුර ගැට ගැසීම. ඊට පස්සේ මං කිව්වා පොඩ්ඩකට ඔයාට මෙයා ගැඟෙන් යන්න පුළුවන්ද මම මේ දුවත් එක්ක කතා කරන්න. හා කිව්වා. හැබැයි ගොඩක් වෙලා ඉන්න බෑ කිව්වා. එයා ඇඟින් ගියා විතරයි අර කෙල්ල වැල්ලහින්නක් වගේ කොල්ල මතක් කර කර ඇඬුවා. ඒ දිංගට මම කිව්වා දුවේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒක නිසායි මේ ඔයාගේ පිටිපස්සේ ඉන්නේ. දැන් ඉතින් මැරුණත් ඔයා පිටිපස්සේ එයා එනවා කිව්වා. අනේ දෙයියනේ මේක නැති කරගන්න විදියක් නැද්ද ඇහුවා. ඔය ඒ වෙලාවට ප්‍රාර්ථනා කළාට මම කොරියාවේ ධර්ම ප්‍රචාරයට ගියා. කොරියාවේ එක කන්දක් තියෙනවා. ඒ කන්දට කොල්ල කෙල්ල ගිහිල්ලා අපි දෙන්න එකටම කියලා ඉබ්බෝ දෙන්නෙක් එක ළඟ ගැට මේ දාලා යතුරු විසික කරනවා. ඉතින් ඒ කන්දේ පුරාවටම ඉබ්බෝ. ඉබ්බෝ කියන්නේ ඇවිදින ඉබ්බෝ නෙවෙයි. අපේ අම්මෝ ඒක ගෙනව ලංකාවේ වෙනම බිස්නස් එකක් කරන්න පුළුවන්. ඒ අතරේ වෙනම සෙට් එකක් ඇවිල්ලා ඉබි කඩනවා. අර කන්දේ තැන් තැන් වල මිටි ගෙනල්ලා සමහර කොල්ල කෙල්ල ඉබි කඩනවා. ඇයි? කොල්ල කෙල්ල දාලා ගිහිල්ලා. දැන් යතුරු හොයාගන්නත් නැහැ. ඒ නිසා ඔයා තමයි මගේ රත්තරන් වස්තුව බබා කිව්වට තනි කර පච. ඔයාට මගේ හදවත දෙන්නම්. ආයෙනම් දෙන්න කියලා අර සුභාතරණිය හැදුන්නා වගේ දෙයිද කියලා බලන්නකො. පච. නමුත් අර ආස්වාදයක් තියෙනවා. ආදරෙන් කතා කරනකොට මැසේජ් එකක් ගහනකොට ආස්වාදයක් තියෙනවා. ආස්වාදය නිසා අත්හරින්න බෑ. ඒ ආස්වාදයෙන් හිත ගලව ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමය තමයි ආදීනව හිතන්න කිව්වා. මේකෙන් මගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වුණොත්, මේ විදිහේ දුරදිග ගියොත්, මේ විදිහට මැරුණොත් කියලා ආදීනව පැත්ත හිතනකොට ආස්වාදයට හිත යන එක අඩු කරගන්න පුළුවන්.